Hi guys, අද අපි ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරන්න යන්නේ අපේ වෙබ්සයිට් එකට එන අලුත්ම 3D printer එක ගැන. මේ 3D printer එක තමයි Creality K1 series එකේ ලොකුම printer එක. ඒ වගේම Creality ලගේ natively multicolor support කරන ලොකුම 3D printer එක. ඒ වගේම මේ 3D printer එක තමයි Creality ලගේ මේ තාක්කල් රිලීස් වෙච්ච advanced 3D printer එක. මේ 3D printer එක තමයි Creality K2 Plus. මංකිව මේක Creality ලගේ K series එකේ තියෙන ලොකුම printer එක කියලා. මේක කොච්චර ලොකුද කියනවා නම් දිග පළල උස කියන තුන් අතරම සෙන්ටිමීටර් 35ක් 3D print කරන්න පුළුවන් මේ printer එකේ. මේ 3D printer එකේ තියෙන්නේ CoXY motion system එකක්. ඒ කියන්නේ මේ 3D printer එකට print volume එක වගේම ගොඩක් හොඳ speed එකකුත් තියෙනවා. print speed එක කොච්චර හොඳද කියනවා නම් තප්පරයට මිලිමීටර් 600ක් එහෙමත් නැත්නම් තප්පරයට සෙන්ටිමීටර් 60ක ස්පීඩ් එකකින් 3D print කරන්න පුළුවන්. ඒ වගේම acceleration එක 30000ක් වෙනවා. මීට කලින් Creality ලගේ වගේම වෙන brands වල release වෙච්ච printers වල maximum acceleration එක උනේ 20000ක් වගේ. හැබැයි K2 Plus එකේ acceleration එක 30000ක් වෙනවා. මේ massive acceleration එකයි speed එකයි දරා ගන්න පුළුවන් වෙන්න x axis එකට තියෙන linear rail එකක්, ඒ වගේම y axis එකට තියෙන linear rods, ඒ වගේම Z axis එකට linear rods 4ක් එක්ක stepper motors දෙකක් තියෙනවා. මේ stepper motors දෙකක් තියෙන එකේ වාසිය තමයි ඔයාට bed tilt එකක් තිබුණොත් එහෙම මේ printer එකේ ඒක automatically adjust කරගන්න 3D printer එකකට පුළුවන්. Z axis එකට එක motorයක් ආපු 3D printers වල මේ වැඩේ කරන්න බෑ. ඔයාලට හිතෙන්න පුළුවන් 600mm/s print කරන්න පුළුවන් 3D printers මීට කලින් රිලීස් වුණානේ කියලා. හැබැයි ඒ printers වල තිබුණ ලොකුම ප්‍රශ්නේ තමයි materials ඒ speed එකෙන් extrude කරන්න පුළුවන් extruder එකක් නොතිබුණ එක. කලින් තිබුණ printers වල extruder වල ප්‍රශ්න දෙකක් තිබුණා. එකක් තමයි 3D printer එකට යන්න පුළුවන් speed එකෙන් material එක melt කරලා දෙන්න extruder එක powerful උනේ නැහැ. අනිත් එක තමයි extruder වල තිබ්බ stepper motors force එක වැඩි වුණොත් එහෙම step skip කරනවා. K2 Plus 3D print එකේ මේ ප්‍රශ්න දෙකම විසඳලා තියෙනවා. ඒ 80W heater එකක් තියෙන extruder එකක් එක්ක closed loop stepper motors දාලා. මේ closed loop stepper motors extruder එකට විතරක් නෙමෙයි axis වලටත් තියෙනවා. ඒ කියන්නේ වගේ motion system එකේ speed එක වැඩි වෙනකොට step skip කරන එක නවත්තන්නත් මේ closed loop stepper motors උදව් වෙනවා. මේකේ hot end එක ගැන කතා කරොත් එහෙම මම කිව්වා මේක 80W hot end එකක් කියලා. ඒ වගේම මේ hot end එක සෙල්සියස් අංශක 350ට රත් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ 3D printer එකේ PLA PETG විතරක් නෙමෙයි ABS, ASA, carbon fiber, nylon වගේ හැම දෙයක්ම print කරන්න පුළුවන්. ඊට අමතරව K2 Plus එකේ තියෙන massive speed එකේ උපරිම ප්‍රයෝජනය ගන්න active belt tensioning system එකකුත් තියෙනවා. K2 Plus එකේ heated bed එක අතිශයයි. K2 Plus එකට ඇවිල්ලා තියෙන heated bed එක මිලිමීටර් 5ක් ගණකමයි. මීට කලින් රිලීස් වෙලා තිබුණ ගොඩක් printers වල ආවේ බෙඩ් එක මිලිමීටර් 3 ගණකම. මිලිමීටර් 3 ගණකම බෙඩ් එකක් මෙච්චර ලොකු size එකකින් හදනකොට බෙඩ් එක warp වෙන්න සහ බෙඩ් එකේ ඇද තියෙන්න පුළුවන්. ඒ වගේ දේවල් මගහැරව ගන්න මිලිමීටර් 5 ගණකම බෙඩ් එකක් K2 Plus එකේ ඇවිල්ලා තියෙනවා. මේ heated bed එක සෙල්සියස් අංශක 120ට රත් කරන්න පුළුවන්. මිලිමීටර් 5 ගණකම බෙඩ් එකක් හින්දා ඒ රත් වෙච්ච ටෙම්පරේචර් එක පහසුවෙන් රඳවලා තියාගන්නත් පුළුවන්. K2 Plus එකත් එක්කෙන print bed එක PEI coat කරපු steel bed එකක්. මේ bed එකේ ඔයාලට glue stick හෝ වෙනත් adhesion promoter එකක් පාවිච්චි කරන්නේ නැතුව පහසුවෙන් PETG ABS 3D print කරන්න පුළුවන්. Creality K2 Plus එක fully auto bed leveling තියෙන 3D print එකක්. ඔයාලට කිසිම parameter එකක් අතින් හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේ මේකේ bed mesh එක 9x9, ඒ කියන්නේ 0.81 එකක් capture කරගන්න bed mesh එකක්. Creality K2 Plus කියන්නේ fully enclosed 3D printer එකක්. සාමාන්‍ය bed slinger එකකට වගේ ඔයාලට පිටින් enclosed එකක් use කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක enclosed වගේම heated chamber එකක්. ඔයාලට මේකේ chamber එක සෙල්සියස් අංශක 60 වෙනකන් රත් කරන්න පුළුවන්. ඒ කියන්නේ print කරන්න අමාරු ABS වගේ material වල වුණත් ඔයාලට ගොඩක් උස 3D print ගන්න පුළුවන් කිසිම crack වීමකින් තොරව. මොකද මේකේ මුළු chamber එකම එකම උෂ්ණත්වය අපිට තියාගන්න පුළුවන් හින්දා. මේ පාර Creality එකෙන් රත් කරන එක ගැන වගේම සීතල කරන එක ගැනත් හොඳට හිතලා තියෙනවා.
මොකද PLA වගේ මැටිරියල් එකක් ප්‍රින්ට් කරනවා නම් රත් කරනට අපි කරන්න ඕන සීතල කරන එක. ඉතින් ප්‍රින්ට් එකක් කූල් කරන්න පොටෙන්් එකන කූලින් පෑන් එක අමතරව චේම්බේ එකේ ඔක්සිලරි කූලින් ෆෑන් දෙකක් තියෙනවා. මේ ඔක්සිලරි කූලින් ෆෑන් දෙකින් වගේ 3D ප්‍රින්ට් එක පොටෙන් ෆෑන් එකින් කූල් කරනවට වඩා ගොඩක් හොඳට ඊවන්ලි කූල් කරන්න පුළුවන්. ABS වගේ මැටිරියල් ප්‍රින්ට් කරපු කෙනෙක් නම් දන්නවා ABS වගේ මැටිරියල් එක ප්‍රින්ට් කරද්දි ගොඩක් සැර ෆියුම් එකක් එනවා. මේ ගොඩක් සැර ෆියුම් ෆිල්ටර් අවුට් කරන්න ඇක්ටිව් කාබන් ෆිල්ටර් එකකුත් මේ 3D print එකත් එක්කම ඇවිල්ලා තියෙනවා. Creality K2+ එකේ තියෙන තවත් ඇඩ්වාන්ස් ෆීචර් එකක් තමයි මේ printer එකේ කැමරාස් දෙකක් බලා ගන්න පුළුවන්. එක කැමරාවක් Creality K1 Max එකේ තිබුණා වගේම chamber monitor කරන කැමරා එකක්. අනිත් කැමරා එක තියෙන්නේ පොටෙන්ඩ් එක ඇතුලේ. මේ කැමරා එක use කරන්නේ pressure advance calibration කරන්නයි flow calibration කරන්නයි. මීට කලින් අපි pressure advance සහ flow calibration කරේ manually. හැබැයි මේ 3D printer එකට ඒක automatically calibrate කරගන්න පුළුවන්. Creality K2+ එකට එන්නේ Clipper කියන firmware එක. මේකට Clipper කියන firmware එක ආවට බය වෙන්න දෙයක් නැහැ. මේකේ successfully වැඩ කරන power loss recovery system එකක් තියෙනවා. මම කිව්වා Creality K2+ එකට multi color 3D printing support කරනවා කියලා. multi color 3D printing කරද්දි වගේම මේ තරම් massive bed size එක 3D print එකක් කරද්දි අපි generate කරන G-code file එක ගොඩක් size එකකින් වැඩි. ඉතින් මේ ගොඩක් size එකකින් වැඩි G-code file store කරලා තියාගන්න පුළුවන් gigabyte 32ක storage එකක් මේ 3D printer එක ඇතුළෙම අපිට බලා ගන්න පුළුවන්. ඕනම වෙලාවක පාට 3D print එක පටන් ගත්තට පස්සේ 3D print එකට plug කරලා තියෙන pen drive එක ගලවලා ගන්න පුළුවන් 3D print එක නවත්තන්නේ නැතුව. මොකද ඔයා print එකක් start කරද්දී printer එකෙන් ඔයාගේ print එකට අදාළ G-code file එක printer එකට copy කරගන්නවා. මේ storage එක තියෙන එකේ අනික් වාසිය තමයි ඔයා print කරපු සියලුම files වල history එකක් මේ 3D printer එකේ තියාගන්නවා. පස්සේ ඕනම වෙලාවක ඔයාගේ original G-code file එක නැති වුණත් 3D print එකේ copy එකක් තියෙන හින්දා history එකෙන් ඔයාගේ 3D print එක තෝරලා ආපහු ඒ print එකේ start කරන්න පුළුවන්. K2+ එකට pen drive එක use කරනවට අමතරව Wi-Fi හරහා සහ Ethernet port එකක් හරහා ඔයාට computer එකේ ඉන්න 3D print සෙවන්න පුළුවන්. ඒ වගේම K2+ එක ඔයා Creality Cloud app එකට connect කළොත් ඔයාට ලෝකේ ඕනම තැනක ඉඳන් 3D printer එක monitor කරන්න, control කරන්න වගේම 3D print කරන්නත් පුළුවන්. අලුතෙන් ඇවිල්ලා තියෙන Creality Cloud app එකේ Creality Print software එකේ තියෙන සියලුම features ටික අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට 3D print කරන්න computer එකක් අවශ්‍ය වෙන්නෙම නැහැ. මොනියම් හොය හේතුවකට ඔයා K2+ එක ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරන්න කැමති නැත්නම් ඔයාට කිසි ප්‍රශ්නයක් නැතුව LAN mode එක හරහා 3D print කරන්න පුළුවන්. Creality ලා සමහර අනෙක් 3D printer brand වගේ ඔයාගේ 3D print එක ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරන එක අනිවාර්ය කරලා නැහැ. ඔයාට අවශ්‍ය නම් මේක සම්පූර්ණයෙන්ම ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරන්න නැතුව offline use කරන්නත් පුළුවන්. ඒ වගේම හොඳම දේ තමයි Creality K2+ එක China සහ global version කියලා වර්ග දෙකකට එන්නේ නැහැ. ඔයා ගන්න හැම K2+ එකක්ම අනිවාර්යෙන් global version එකක්. K2+ එකේ print quality එක ගැන කතා කළොත් Bamboo X1 carbon එක තියෙන print quality එකම තියෙනවා. ඒ වගේම printing accuracy එක මිලිමීටර් 0.05ක්. ඒ කියන්නේ ඔයා print කරන 3D prints වල measurement මිලිමීටරෙන් 20න් එකකටම accurate. K2+ එකේ multi color unit එක ගැන කතා කළොත් මේ multi color unit එකට colors 4ක් ඔයාට දාන්න පුළුවන්. colors 4ම RFID support කරනවා. මේ වගේ multi color unit 4ක් ඔයාට K2+ එකට connect කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට total colors 16ක් 3D print කරන්න පුළුවන්. මේ CFS unit එකේ තියෙන විශේෂත්වය තමයි ඔයාට CFS unit එකට ඕන power එකත් 3D printer එකෙන්ම අරගන්න පුළුවන්. Anycubic වගේ brand එකක තියෙන multi color unit එකක් බැලුවොත් එහෙම ඒකේ multi color unit එකට ඕන power එක වෙනම plug එකකින් තමයි දෙන්න ඕන. Creality K2+ එකේ එහෙම ප්‍රශ්නයක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. අනෙක් සියලුම multi color unit වගේම Creality CFS unit එකටත් TPU support කරන්නේ නැහැ. හැබැයි ඔයාලට TPU print කරන්න අවශ්‍ය නම් K2+ එකේ side spool holder එකක් දීලා තියෙනවා. මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ Creality K2+ එකක් ගත්තොත් ඔයාට print කරන්න පුළුවන් වෙන print quality එක ගැන example කීපයක්.
මෙට්‍රික්ස් අපේ ඔපිනියන්න කානුව ක්‍රෙලිටි K2+ කියන්නේ ගොඩක් හොඳ ඕල් රවන්් 3D පින්ට එකක්. මේ 3D පින්ට එක වාට ඕන හැම මැටීරියල් වර්ගයක් මෝගේ පින් කරන්න පුළුවන්. ඒවගේ මේ හැම මැටිරියල් වර්ගකම හොඳ කොලිටිය එකකින් 3D පින් කාන්න පුළුවන්. ඉට අමතරව වාට මල්ටිකල 3D පින් කාන්නත් පුළුවන්. මේ හැමදේ මේකට තිබිලා සෙන්ටිමීටර් 35 වගේ මැසිව් බෙඩ් සයිස් එක මේක 3D පින් කරන්නත් පුළුවන්. ඉතින් K2+ කියන්නේ අපි හිතන විදිහට වාට ගන්න පුළුවන් බෙස්ම 3D පින්ට එක. ඔයත් මේ වගේ ෆ්ලක්ෂිප් 3D පින්ට එකක් ඔයාගේම කරගන්න කැමතිනම් පල්ලයා ඩිස්ක්‍රිප්ෂන් එක දාලා තියෙනවා අපේ ලින්ක් එක. ඒ ලින්ක් එකට ගිහිල්ලා අදම ඕඩර් එකක් දාන්න. 3D printers ගැන අපි අරගෙන අප්ඩේට්ස් මුලින්ම දැනගන්න කැමතිනම් පල්ලෙහා තියෙන subscribe button එක ක්ලික් කරලා අපි subscribe කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.